අයිබෝවන් පුතාලා අද අපි 3 ශ්‍රේණියේ අපේ යහපැවැත්ම පාඩම කතා කරමු. ඉතින් අපි බලමු මොනවද පරිසරීය පාඩමක් වෙන අපේ යහපැවැත්ම පාඩමේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මුලින්ම අපි පුංචි ගේම් එකක් කරමුද? මේ ගේම් එකේ නම තලඹුවා සහ සමනලයා. මුලින්ම බලමු සමනලයා කොයි වගේද කියලා. සමනලයා ලස්සනයි, පියාඹන්න පුළුවන්. මල් පැණි තමා බොන්නේ. හැබැයි දලඹුවෝ ගෑවුනොත් වේදනාවක් දැනෙනවා, අපහසුවක් දැනෙනවා, පළු මතු වෙනවා, තුවාල වෙනවා. එතකොට දලඹුවා අවලස්සන කෙනෙක්. ඉතින් බලන්නකෝ මේ ඉන්න ලස්සන සමනල්ලු. හරි ලස්සනයි. ඉතින් මේ ඉන්නේ දලඹුවා. ටීචර් කියන දේ අහන්නේ නැති දරුවෝ දලඹුවෝ වෙනවා. ඒ වගේමයි ටීචර් කියන දේ අහලා හොඳට ඉගෙන ගන්න තමයි කවුද වෙන්නේ? සමනල්ලු වෙනවා. ඉතින් ඒක තමයි මේ ගේම් එක. හොඳයි. එහෙනම් පුතාලා හොඳට කල්පනා කරලා බලන්න. අපි සමනල්ලු වෙනවද? නැත්නම් කැතම කැත දලඹුවෝ වෙනවද කියලා. දැන් බලමු පාසලේදී අනුගමනය කරන්න ඕන නීති රීති මොනවද කියලා. පාසල පටන් ගන්න වේලාවට කලින් අපි පාසලට එන්න ඕනි. ඒ වගේම කාලච්ඡේද අවසන් වෙන වේලාවට අවනතව වෙනත් විෂයකට සූදානම් වෙන්නත් ඕනි. විවේක කාලයට අවනත වෙන්නත් ඕනි. ආගමික කටයුතු අවස්ථාවලදී ඒවත් ඉතාම හොඳින් කරන්න ඕනි. විශේෂ sannivedana වලට, ඒ කියන්නේ නිවේදන, ඒ දේවල් වලටත් අවනත වෙන්න ඕනි. පාසල ඇරෙන වෙලාවට අවනත වෙන්නත් ඕනි. අපි දැන් බලමු පුතාලට සතුටු හිතෙන අවස්ථා මොනවද කියලා. ක්‍රීඩා කරද්දී, සින්දු කියද්දී. ටීචර් හොඳයි කිව්වහමත් අපිට ගොඩක් සතුටුයි. ඇයි පන්තියේ පළවෙනියා වෙද්දී? අලුත් ඇඳුමක් ලැබෙන විටත් කොච්චර සතුටුද? ඉතින් මේ දේවල් තමයි පුංචි අපි සතුටු වෙන අවස්ථා. තව තියෙනවා. මේ කීපයක් විතරයි. ඉතින් බලන්න මතක් කරලා පුතාලා සතුටු වෙච්ච අවස්ථා මොනවද කියලා. හොඳයි. අපි දැන් බලමු අපට උපදෙස් ලබා දෙන්නේ කවුද කියලා. අම්මා තාත්තා, විදුහල්පතිතුමා, ඒ වගේම ගුරුවරු, දොස්තර මහත්තයා, පූජකතුමා, ස්වාමින් වහන්සේ. මේ තියෙන්නේ යහපත් දේවල් කළොත් අපට ලැබෙන ප්‍රයෝජන. අපිට ගොඩක් සතුට ලැබෙනවා, ජයග්‍රහණ ලැබෙනවා. ඒ වගේම අභියෝග ජය ගන්නත් පුළුවන්, නායකත්වය ලැබෙනවා, ප්‍රශංසාත් ලැබෙනවා, ජනප්‍රිය වෙන්නත් පුළුවන්, තෑගි ලැබෙනවා, සම්මාන ලැබෙනවා. මේ හැමදේම අපි යහපත් දේවල් කළොත් තමයි අපිට ලැබෙන්නේ. අපි දැන් බලමු අයහපත් චර්යා නරක පුරුදු මොනවද කියලා. පාසල් පැමිණෙද්දී වැඩිහිටියන්ට උසුළු විසුළු කරනවා නම්, ඒ වගේම රංචු වශයෙන් පාසල් එනවා නම්, ජාතිය ගීයට, පාසල් ගීයට සීරුවෙන් ඉන්නේ නැත්නම්, ඇයි පාසලේ සුන්දරත්වයට හානි කරනවා නම්, අතපය හොදන්නේ නැතුව වැසිකිලි හැම නරක විදියට පාවිච්චි කරනවා නම්, ජලය අපතේ යවනවා නම්, ඒ දේවල් හොඳ දේවල් නන් නෙවෙයි. දැන් බලමු ආදර්ශ පාඩ කීපයක්. අපි වැඩිහිටියන්ට උසුළු විසුළු නොකරමු. ගස්වැල් සුරකිමු. කසල නිසි ලෙස බැහැර කරමු. පන්තිය පිරිසිදුව තබා ගනිමු. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරමු. වැසිකිලි යාමෙන් පසු සබන් යොදා අත් සෝදමු. හොඳයි. අපිට පුළුවන් නම් හැමෝම එකතු වෙලා ලස්සන මල් පාත්තියක් හදන්න. ඔක්කොම එකතු වෙනවා, ආරක්ෂාකාරීව හැසිරෙනවා, බෙදා හදා ගන්න පුළුවන් වෙනවා, ඒ වගේම සතුට ලැබෙනවා. ලස්සන මල් පිපුණාම අපි හැමෝටම සතුටුයි, පරිසරය අලංකාර වෙනවා. ඉතින් පුංචි ඔයාලත් ලස්සන මල් පාත්තියක් පාසලේ හරි ගෙවත්තේ හරි සකස් කරලා බලන්න. ඒ වගේම අපිට පුළුවන් කසල නිසි ලෙස බැහැර කරන්න කසල බඳුන් නිර්මාණය කරන්න. දිරන කසල බඳුන, නොදිරන කසල බඳුන කියලා ඔන්න අපිට පාසලේ කසල බඳුන නම් කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් ලෑස්ති වෙන්නේ ලස්සන කවියක් ගායනා කරන්න.
ලෑස්තිද පුතාලා? බලන්නකෝ. හොඳ ළමයි මල් වගේ හරිම පිරිසිදු. හැඩ වෙලා සැරසිලා මල් වගේ දිලෙයි. පැල සිටුවනවා ගසක් හැදෙනවා. පාට පාට මල් පිපිලා ගෙඩිත් හැදෙනවා. ගෙඩි කඩාගමු අත්ත නොබිදිමු. අත්ත කොනේ එක ගෙඩියක් ගහටත් තියමු. මගේ පුංචි යාළුවන්ට නෑදෑයන් සැම දෙනාට හොඳ සතුටින් හැම දෙයක්ම බෙදාගෙන කමු. ඉන්න පේලියේ යන්න එපා කලබලේ. අනික් අයගේ ඇඟේ හැපි පරිස්සමින් යමු පුතේ. කරදරේට හැසිරිලා දඟ නොකරමු හැප්පිලා. යාළුයි අපි යාළුයි අපි හැමෝම යාළුයි. කාටත් හිරිහැර නොකරන පුංචි හපන් යාළුයි. සුදු කහ පාටින් මල් පිපිලා සිනහසලන හැටි නැලවිලා. පාසල් වත්තම සැරසීලා සුවඳ බෙදයි මිතුරෙකු වීලා. උදෑසනම පාසල් එනවා මල් නෙලලා අපි සරසනවා. පිරිසිදු වීලා සැරසෙනවා. බුදු පාපියුමන් නම දිනවා. ට්‍රිලිං ට්‍රිලිං සීනුව වැදුනා. කෝච්චියක් ලෙස පෙළ සැදුනා. කලබලයක් සියලු දෙනා පන්තිය වෙත විගසින් ඇදුනා. ආයුබෝවන් ගුරුවරු එනවා. නොදත් දේ අප විමසනවා. ගුරුවරු නැට කීකරු වෙනවා. සැවුම එක්ක අපි තුටු වෙනවා. හොඳයි. දැන් පුතාලට පුළුවන් මැජික් පෙට්ටියක් අරගෙන මෙන්න මේ වගේ ක්‍රීඩාවක් කරන්න. කණ්ඩායම් දෙකක් හැදිලා මැජික් පෙට්ටි දෙකක් අරගෙන මේ මැජික් පෙට්ටි බිම වැටෙන්නේ නැතුව හිසට උඩින් පිටිපස්සේ ඉන්න යාළුවාගේ ඔළුව මත තියන්න ඕනි. ඉතින් මේ විදිහට මැජික් පෙට්ටිය බිම නොවට්ටා ක්‍රීඩාවේ යෙදෙන අය ඔන්න ජයග්‍රහණය කරනවා. හොඳයි පුතාලා. එහෙනම් අද අපි ඉගෙන ගත්තේ අපේ යහපැවැත්ම පාඩම 3 ශ්‍රේණියේ පරිසර විෂයට අදාළ පාඩමක්. ඉතින් මේකෙදි අපි ඉගෙන ගත්තා සමනලයක් විදිහට ඉන්න හැටි. ඒ කියන්නේ හොඳ දරුවෙක් වෙන හැටි. දරුවෙක් වගේ කැත අවලස්සන කෙනෙක් නොවි යහපත් දේවල් කරන ලස්සන සමනලයක් වගේ පුංචි අපි ජීවත් වෙන්න ඕනි. ආයුබෝවන් පුතාලා.